That's it, all the way to the boundary for 4. What a victory for the Sri Lankans. ඉතින් සුපුරුදු ලෙසම ශ්‍රී ලංකා එංගලන්ත තුන්වෙනි T20 තරගයේ ශ්‍රී ලංකාවට උරුම වුණේ පරාජය. ඉතින් පන්දුයම වෙනදට වඩා හොඳ මට්ටමක තිබ්බා. දුෂ්මාන් චමීර විකට් 5ක් දවා ගන්න සමත් වුණා. එංගලන්තයේ සෑම් කුරන් අර්ධ ශතකයක් රැස් කළා. සටන්කාර විනිමයක් රැස් කළා. ඊට පස්සේ 128යි විකට් 9ට එංගලන්තයේ ඕවර් 20 අවසන් කෙලෙසි. ශ්‍රී ලංකාවට ලේසි ඉලක්කයක් නියුනේ 129ක. හැබැයි පිට්ටනිය මේ පහළ දෙන්න එච්චර ලේසි නෑ. ඉතින් සුපුරුදු විදියටම මේ ආරම්භක ප්‍රතිකර්මන් 3 දෙනාගෙන් කමිල් මුජාර් බින්දුවකට අවුට් වුණාට යතුන් නිස්සංක කුසල් මෙන්ඩිස් සාමාන්‍ය ලකුණු 20 ගණන් ගැහුවා. ඊට පස්සේ පවන් රත්නායක 13යි. කමිල් මෙන්ඩිස් 14යි. ජනිත් ලියනගේ 17යි. අන්න එතනින් පස්සේ තමයි කඩා වැටුනේ. ඉතින් දසුන් සානක මේ හරිම අසමත් නායකයෙක් විදියට ජොස් බට්ලර් ආදී මේ ස්ටම්ප් කිරීමක් කමයි දසුන් සානක දැවි ගියේ. ඉතින් ඔහු නායකයෙක් විදියට මීට වඩා වගකීමක් ඇතුව ක්‍රීඩා කරා නම් මේ තරගේ පහසුවෙන්ම ජය ගන්න තිබ්බා. මේ දුනිත් වෙල්ලාලගේ දැවි ගියා. ඉතින් අවසන් මේ පන්දියවන්නන්ගෙන් නම් මේ කිසිදු බලාපොරොත්තුවක් තියාගන්න බෑ. දුෂ්මන්ත ජමීර සාමාන්‍ය ස්ට්‍රයික් රේට් එක එහෙම වැඩි වුණාට මේ ලකුණු බිඳුවට දැවි ගියා. ඉතින් මේ විකට් දවා ගත්තේ මේ ප්‍රධාන දඟපන්දියවනුත් නෙවෙයි නිකන් පාර්ට් ටයිම් මේ විල් ජැක්ස් විකට් 3යි ජේකොබ් බිචර් විකට් 4. අපිට මතකයි මේ වගේ මේක සීන් එකක් වුණා ඉන්දියාවත් එක්කත් මේ අර එකලඟ විකට් අවුට් උනේ මේ කුමාරි සූර්ය කුමාර යාදේව හරි දවර අලුත් ක්‍රීඩකයෙක් කියන්නේ පාර්ට් ටයිමර්ස්ලා බෝල් දාලා මේ විකට් අරන් මේ ලංකාව පරාදුනේ මැච් එක. මේ වගේම සීන් එකක් තමයි මේකේ උනේ. ඉතින් මේ 90ට විකට් 5යි. ඊට පස්සේ 116 එතකොට ලකුණු 26ට විකට් 5ක් ඉඳවිල්ල ගියා. ඉතින් අසාර්ථක මේ මැද පෙළ වගේම පසු පෙළ මේ ඒ තුනා මේ පරාජය ලබන්න අනිවාර්යෙන් මේක දිනන්න තිබ්බ තරගයක්. දසුන් චානක අතේ තමයි තිබ්බේ මේ ඔහු අතේ තිබ්බ සාමාන්‍ය අන්තිම වෙනකම මැච් එක දිනන්න තිබ්බා ඔහු හිටියනම්. ඒ ඔහුගේ වගකීමක් නැතිවම තමයි මේ පරාජයට හේතු වුනේ. ඉතින් තරගාවලියත් 3.0ක් වශයෙන් පරාද වුණා. ඉතින් දැන් අපි ලෝකෝත්තරයට යන්න වෙන්නේ පරාජික මානසිකත්වයෙන්. ඒක හොම තමයි ඉතින් මේ ක්‍රිකට් වල ගොඩ එවන්නම් පේන්නේ නැහැ. බලාපොරොත්තුවක් තියාගන්න නැහැ. දැන් ප්‍රේක්ෂක විදිහට නිකන් ඔය මැච් එක බලනවා ඉතින් පුරුද්දට බලන මැච් එක කිසිම බලාපොරොත්තුවක් නැහැ අපේ කණ්ඩායම ගැන වෙන්න. ඇත්තටම මේ ගොඩාම ප්‍රේක්ෂකයන් කලකිරලා ඉන්නේ දැන්. හැදෙන්නේ නැහැ කොච්චර කරත් මොකක් කර වෙලදක් තියෙනවා. එහෙනම් මේ වගේ ක්‍රිකට් කටයුතු දැනගන්න මේ වීඩියෝ ලයික් කරන්න, අපේ YouTube channel එක subscribe කරන්න, Facebook page එක follow කරන්න. ක්‍රිප්ටෝ ට්‍රේඩින් මුලින් ඉගෙනගෙන සල්ලි හොයන්න ඔයත් කැමතිද? එහෙනම් 077 820 533 4 අංකයට WhatsApp message එකක් දාන්න.